දිවිල් හතර තියෙනවා නේද? ඔව්. ඒ හතරේ දුර්ගමේ දහර යුද්ධ කාලේ උතනින් තමයි බලන්නේ. ඒකයි හතරක් තියෙන්නේ. එහෙමද? ඔව්. ඔකුඩ යන්න පුළුවන් උතනින් දොරවල් තියෙනවා. අපිට මේ තනකොළ ගලවන්න හම්බුණා. ඉතින් මේ වගේ දෙයක් කරනවා කියන්නේ ගොඩාක් අහඹු අවස්ථාවක්, ඒ වගේම උතුම්ම දෙයක්. ඉතින් මේ හම්බෙච්ච එකෙන් අපේ ඉදර ගොඩක් සතුටකුත් හම්බුණා. මේවා ඉතින් සාමාන්‍ය හැමෝටම හම්බෙන්නේ නැති දේවල් මේ. ඉතින් කියන්නේ මේ වගේ දේවල් කරනවා නම් මාර පිනක්. සමහර අය මේ වගේ දේවල් කරන්න කැමති නෑනේ. එයාලා කොච්චර උඩක ඉඳලාද මේවා මේ හදන්නේ. ඔව්, උඩ නැගලා මේගොල්ලෝ මේ තනකොළ ගලවන්නේ. ඉතින් අපි බිම තනකොළ ගැලෙව්වා. ඉතින් ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට හරියන්න ඕන උතුරන්න. මොකද මේ වගේ දේවල් කරනවා කියන්නේ හැමෝටම කරන්න බෑ. සමහර අය ඕවා කරන්න කැමතිත් නෑ. ඉතින් මේ වගේ දේ තැනකට ආවොත් අනිවාර්යෙන් මේ වගේ දේවල් කරන්න පුරුදු වෙන්න ඕනි.